ආයිබෝවන් වස්සනාවන්. ඉතින් කාලයකට පස්සේ මමත් ආවා අයහපත් කාලගුණයේ මැද්දේ වීඩියෝ එකක් කරන්න. ඉතින් කියන්න තියෙන්නේ ඇත්තටම පරිස්සම් වෙන්න. මොකද හේතුව මේ කාලගුණේ අයහපත් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් විදිහට අයහපත් වුණත් ජීවිත 7-8ක් අපේ රටෙන් ඒ වගේම අපේ දෙමව්පියන්ගේ දරුවෝ ඒ වගේම දෙමව්පියෝ ඒ වගේම දරුවෝ කවුරු හරි 7-8 දිනක්වත් මැරෙනවා. මේ වෙනකොට 39ක් කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. ඉතින් පරිස්සම් වෙන්න උපරිම පරිස්සම් දෙයක් වෙන්න ඉස්සෙල්ලා පරිස්සම් වෙන්න දෙයක් උනාට පස්සේ ගැන කතා කරන්න නම් එපා. ඉතින් මේ ඒ අතරේ ඉතින් මේ නොකරම බැරි වීඩියෝ එකක් නිසා තමයි මේ ගත්තේ. මම නැත්තම් අයහපත් කාලගුණය ගැන කතා කර මැද්දේ කොහොමද වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඉතින් මේ කරන්න නොකරම බැරි කතාවක් හින්දා මම ගත්තා වීඩියෝ එකක් කරන්න. එහෙනම් අපි අහලා බලමු මෙන්න මේ එක බැල්ලියක් බුරනවා තමුත්තේගම කොල්ලා ගැන කියලා. තමුත්තේගම කොල්ලා අපේ කාලු. ඕගොල්ලෝ පත් කරගත්තේ කාලු. ඔව් අපි පත් කරගත්ත එක. අපේ පන්ති එක. ඉතින් මේ ගෑණි කියන කතාව අහන්න ගෑණියෙක් නෙමෙයි මේ කෙල්ලෙක්ද කොහෙද? අපි බලමු ඉතින් අපි දන්නේ නැහැ ගෑණිද්ද කෙල්ලෙක්ද කියලා පොඩ්ඩක් අහලා බලන්නකෝ. පත් කරගත්තු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඉන්න කාලේ තේගම රම්බණ්ඩගේ කොල්ලා අපේ පන්තියේ එක පට්ට ගැම්මක් හොඳ එදන්නවද අර තමුත්තේගම රම්බණ්ඩගේ කොල්ලා අර ඔබ තමුන්නාසේලාගේ පන්තියේ එක්කෙනා ඔබ තමුන්නාසේලා පත් කරගත්තු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඉන්න ඔන්න මිනිස්සුන්ට හිතන්න දෙයක් එතන තියෙනවානේ. තමුත්තේගම රම්බණ්ඩගේ කොල්ලා ඔබ තමුන්නාන්සේලා පත් කරගත් එක. ඕගොල්ලන්ගේ පන්ති එක. ඔන්න මුන් පස්සෙන් යන හරකුනේ තේරුම් ගනිලා. මුන් මොන තරම් අපිව පහත් කළාද කතා කරන්නේ. කතාවෙන් පවා මුන් අපිව මොන තරම් අයහපත් තාලෙටද පල්ලෙහාට දාලාද මේ කතා කරන්නේ. යකෝ අපේ පන්තියේ එක අපි පත් කරගෙන අපි යහපත් රටක් ගොඩනගමින් යනවා. කුඩු ඒ වගේම මග්ගාවාරම් කාරීන්ව ඒ වගේම පාතාලේ විනාශ කරමින් යනවා. ඒ විතරක් නෙමෙයි බලපල්ලා මේ වෙලාවේ මේ අයහපත් කාලගුණේ මැද්දේ මේ මිනිස්සයා මොනතරම් නැහිල්ලක් නැහිනවද? අපි වෙනුවෙන් මෙච්චර කාලයක් හිටපු ජනාධිපතිවරු අගමැතිවරු මොනවද අපිට කරලා තියෙන්නේ? එක മന്ത്രി කෙනෙක් ඔය කොළොන්නාවේ පැත්තේ කෙහෙල් ගෙඩි බෙදාගෙන ගියා. එක മന്ത്രി කෙනෙක් ඒ කෙහෙල් ගෙඩි දීලා මිනිස්සු රැවට්ටුවා. අනේ දෙයනේ තේරුම් ගනිලා අපේ පන්ති එකෙක් තමයි ජනාධිපති වෙලා තියෙන්නේ. ඒකයි අපි මේ දැන් ඉන්නේ. අපි මෙච්චර කල් අපි පත් කරගත්තේ අපිට ඉහළින් ඉන්නේ උන්. අපිව ගණන් ගන්න නැති උන්. අපිව පීඩණයට පත් කරපු උන්. අපිව ඡන්දෙකදී විතරක් මුණ ගැහිච්චේ උන්. ඡන්දෙකදී විතරක් අපිට උදව් කරපු උන්. තේරුම් ගනිලා මේ වගේ අසික්කිත පාලකයෝ නිසා අපි මොනතරම් දඬුවම් වින්දද දැන්වත් තේරුම් ගනිලා මුන්ව කවදාවත් ආපහු පත් කරගන්න නැතුව මුන් පස්සෙන් යන්න නැතුව මේ පස්සෙන් ගිය හරක්ට මේ කියන්නේ යකෝ එහෙම කතා කරද්දි මුන් ඔර සම්නාද දෙනවා මේ ගිහිල්ලා තියෙනක. දැන් ඌ ඒ ගෑණි කියනවා මේ උඹලගේ පන්තියේ එක තමුත්තේගම කොල්ලා රම්බණ්ඩගේ පුතා උඹලගේ කොල්ලා උඹලා පත් කරගත්ත එක කියලා. ඔව් අපි පත් කරගත්ත එක. අපි ඒක තමයි අද කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ. අපේ කොන්ද කෙලින් තියෙන හින්දා තමයි අපි ඌව පත් කරගත්තේ. අපි වෙනුවෙන් මේ රටට අපි යහපත් පාලකයෙක් පත් කරගෙන තියෙනවා. ඒකයි අපි ආඩම්බරව ඉන්නේ. කාලකන්ණි තනකොළ කන්න එපා, පුන්නක්කු කන්න එපා, හරක් වගේ හැසිරෙන්න එපා. යකෝ බුද්ධියෙන් හිතපල්ලා, ඔළුව කල්පනා කරපල්ලා. එහෙනම් මන් තියනවා ජේසු පීඩයි.